දැනට මේ අමාත්‍යංශයේ ගරු කැබිනට් ඇමතුමා මීට පෙර විපක්ෂයේ ඉන්න කාලේ අපි මම ඇත්ත වශයෙන්ම කියනවා නම් ඇමතුමාගේ මාධ්‍ය සාකච්ඡා එහෙම නැත්නම් ওই විවාදවල සම්බන්ධ වෙලා එතුමා කරන ප්‍රකාශ ඊටාම රසවත් කරලා මමත් අහපු පුද්ගලයෙක්. මොකද ඒ කියපු දේවල් ගොඩක් කාරණා අපි හිතුවා ඇත්තට මේ ඇමතුමාලාගේ කියපු දේවල් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ කියන්නේ කියන දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මම හිතන්නේ දැන් මේ වෙනකොට ඇමතුමා එක්කෝ මේ දේවල් ප්‍රායෝගික නැති දේවල් කියලා තේරුම් අරගෙන තියෙනවා. එහෙම නැත්නම් ඒ කියපු දේවල් කරන්න බෑ කියන එක තේරුම් අරගෙන තියෙනවා. මොකද මං ගරු ඇමතුමාගේ කතාව කරන අවස්ථාවේදී මම අහගෙන හිටියා මේ ගරු ඇමතුමාගේ කතාවේ. ගරු ඇමතුමා මේ පොල් සංවර්ධනය පිළිබඳව විශාල කරුණු කීපයක් කිව්වා. දැන් ගරු අමාත්‍යතුමනි දැනට මම එක දිස්ත්‍රික්කයක් මම නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ උදාහරණයක් වශයෙන් අරගෙන ඔබතුමාට කියන්නම්. ඔබතුමාගේ කතාව තුළ ඔබතුමාට කියන්න බැරි වෙච්ච යම් කාරණා. ඔබතුමාගේ කතාවේ ඔබතුමා කිව්වා මිලියන 5500ක් වෙන් කරලා තියෙනවා උතුරු පළාතේ පොල් සංවර්ධනය කරන්න. සමාන මිලියන 500ක් ඒ වගේම අක්කර 5500ක් එනවා මං හිතන්නේ. මට අක්කර 16000ක් මිලියන 500ක් පොල් පැල දසලක්ෂ ගාණක් කියලා කිව්වා. දැන් ගරු අමාත්‍යතුමනි මම මගේ දිස්ත්‍රික්කයේ උදාහරණයක් අරන් දෙන්නම්. මඩකලපුව දිස්ත්‍රික්කයේ දැනට පොල් පැල ලක්ෂ 8ක් තියෙනවා. දැන් මේ පොල් පැල ලක්ෂ 8න් මේ වෙනකොට වයිට් ෆ්ලයි ඩිසීස් එක වයිට් ෆ්ලයි උවදුර පොල් පැල ලක්ෂ 4කට බෝ වෙලා තියෙනවා. දැන් මේ වයිට් ෆ්ලයි ඩිසීස් එක ඉස්සෙල්ලාම මං හිතන්නේ හඳුනාගත්තේ 2022 අවුරුද්දේ. ඊට පස්සේ මඩකලපුව දිස්ත්‍රික්කේ ගත්තම ඒ ඉෆෙක්ට් එක ආවේ නැහැ. දැන් 2024 වෙනකොට ලක්ෂ 4ක් පොල් පැල මඩකලපුව දිස්ත්‍රික්කේ දැනට දරුණු ලෙස උවදුරට ලක් වෙලා තියෙනවා. දැන් ඔබතුමාලා අලුතෙන් පොල් පැල ලක්ෂ ගාණක් දෙන එක තුලින් මේ පොල් පැල ඔබතුමාලා දන්නවා මේ පොල් පැල හැදිලා ඉන්න අවුරුදු 6ක් 7ක් 8ක් යනවා. ඔබතුමාලාගේ ආණ්ඩුවක් ඒ වෙනකොට තියෙයිද දන්නේ නැහැ. පොල් පැල ලක්ෂ ගාන කොච්චර පැල කරත් වැඩක් නැහැ. දැනට පොල් පැල ලක්ෂ 8ක් මඩකලපුවේ තියෙනවා. ඒකේ ලක්ෂ 4ක් මේ ඊළඟ මාස කීපය ඇතුළේ ඒකට බෙහෙත් කරේ නැත්නම් ඒවා මැරෙනවා. දැනට ඔබතුමාලාගේ ඔබතුමාගේ යටතේ එන දැන් මේ උවදුර ආවේ ඔබතුමාලාගේ ඔබතුමා ඇමති කාලේ නෙමෙයි. හැබැයි දැනට ඇවිල්ලා ඔබතුමාලාගේ රජය ඇවිල්ලා ජනාධිපති ඇවිල්ලා මාස 6ක් වෙනවා. දැන් ඔබතුමා ඇමති වෙලා මාස 4ක් වෙනවා. හැබැයි මේ වෙනකොට මම දන්න විදිහට මඩකලපුව දිස්ත්‍රික්කයට මේ උවදුර පාලනය කරන්න වර්ප්පන්න මන් දන්නේ වර්ප්පන්න කියලා තෙල් జాතියක්. ඒක සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා දන්නේ. වර්ප්පන්න කියන මේ තෙල් జాතිය ලීටර් 50ක් එවලා තියෙනවා. පොල් පැල ලක්ෂ 4ක් උවදුරට ලක් වෙලා තියෙනවා. ලීටර් 50ක් එවලා තියෙනවා. ඉතින් ගරු අමාත්‍යතුමනි මේ අයවැය ඉදිරිපත් ලේඛන තුලින් බොරුවට මාධ්‍යයට සහ ජනතාවට මේ අපි මෙච්චර පොල් ත්‍රිකෝණයේ හදලා අපි පොල් පැල මෙච්චර ලක්ෂ ගාණක් හිටවන්න යනවා කියලා කියනවා. හැබැයි ඔබතුමා ළඟ වැඩපිළිවෙලක් නැහැ. මේ පොල් පැල ලක්ෂ 4 දැනට ආරක්ෂා කරන්න ලක්ෂ 8න්. මම මේ කියන්නේ මඩකලපුවේ විතරයි. එතකොට තනිකරම මේ අමාත්‍යංශයේ සහ ඔබතුමාලාගේ මේ තියෙන ඔබතුමාලාගේ තියෙන මේ ආයතන ටික ඔක්කොම මේ පොල් සම්බන්ධ කාරණේදී ෆේල්. තියෙන පොල් පැල ආරක්ෂා කරන්න බෑ. එතනින් එහාට මම දැක්ක අයවැය ලේඛනයේ හරහා කියලා තියෙනවා අක්කර 5ට අඩු පොල් ඉඩම් හිමියන්ට දෙනවා කියලා පොහොර. දැන් මඩකලපුව දිස්ත්‍රික්කේ මම කතා කරලා බැලුවා කිලෝ 5000යි දැනට එවලා තියෙන්නේ. දැනට මං හෙව්වා මින් ඉදිරියට කිලෝ කීයක් හරි එන්න. එහෙම නැත්නම් මෙච්චර මේ මාසේ මෙච්චරක් එනවා ඊළඟ මාසේ මෙච්චරක් එනවා ඊට පස්සේ මාසේ මෙච්චරක් එනවා මොන හරි ලේඛනයක් එවලා තියෙනවද කියලා. මොකුත් නැහැ. දැන් ඔබතුමාලා එවලා තියෙන කිලෝ ඔබතුමා කියන්නේ සමාවෙන්න මම ඔබතුමාට මේ ඔබතුමාගේ අමාත්‍යංශ ගොඩක් ආයතන තියෙනවා. මම මේ ඔබතුමා කියලා කියන්නේ ඔබතුමා තමයි ඇමතිතුමා නිසා. දැන් මේක කිලෝ 3 බැගින් දෙනවා නම් ඔබතුමාලා දීවලා තියෙන පොහොර ගස් 1250කට තමයි ඇති. එතකොට ලක්ෂ 8ක් තියෙන දිස්ත්‍රික් එක පොල් පැල ලක්ෂ 4ක් උවදුරට ලක් වෙලා තියෙනවා. පොහොර දෙනවා කියලා ලොකු මේ පොල් කර්මාන්තයේ නගා හිටවනවා කියලා ලොකු මාධ්‍ය ඉස්සරහා ස්ටේට්මන්ට් දෙනවා. පොල් හරහා අපි අරව කරනවා පොල් හරහා මේම කරනවා කියලා කිව්වා. හැබැයි මඩකලපුව දිස්ත්‍රික්කයේ උදාහරණයක් වශයෙන් ගත්තම පොල් පැල ලක්ෂ 8න් 1250ට පොහොර වෙලා තියෙන්නේ. දැන් මේක කොහොමද ඒ දිස්ත්‍රික්කයේ ඉන්න ඒ RM එක බෙදලා දෙන්නේ? ඔව් එමත්තුමා. Honorable Samantha Vaidyaratne. ඔබ එතුමා